ඔයාට සදාකාලික ජීවිතයක් ලැබුණොත් කියලා ඔයා මොහොතකට හරි හිතලා තියෙනවද? බහුතරයක් දෙනා ජීවිතේ එකපාරක් හරි හිතලා තියෙන දෙයක් තමයි අමරණීයත්වය ලැබුණොත් කියන කාරණය. ඉතින් අද අපි කතා කරමු එහෙම වුණොත් ලෝකයට, සමාජයට, මිනිසාට මොන වගේ දේවල් වෙයිද කියන කාරණේ ගැන Mind Spot What If playlist එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා. තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අමතක නොකර දැම්ම subscribe කරන්න. ඉතින් අපේ දැනුම් පිපාසිතයන්ව සාදරයෙන් පිළිගන්න ගමන් අපි වැඩි කතා බහක් නැතුව යමුකෝ අපේ වීඩියෝ එකට. දැන් ලෝකය තාක්ෂණීය දියුණුවත් එක්කම සදාකාලික ජීවිතය ගැන පරීක්ෂණ පවත්වනවා කියන කාරණය රහසක් නෙවෙයි. ඉතින් ඇත්තටම දවසක ඒ වගේ පරීක්ෂණයක් සාර්ථක වුණොත් ඒකෙන් උදාවෙන ප්‍රතිඵලය මොන වගේ වෙයි කියලාද ඔයාලා හිතන්නේ? ඒක ඇත්තටම අපි හිතන තරම් සුන්දර අත්දැකීමක් වෙයි කියලා හිතන්න අමාරුයි. සුන්දරත්වයත් එක්ක මිශ්‍රිත අසුන්දරත්වයකුත් තියෙනවා කියලා කිව්වොත් තමයි ගොඩක් දුරට නිවැරදි. ඉතින් මුලින්ම වෛද්‍ය විද්‍යාව වෙනස් වෙන්න පටන් ගන්නවා. ප්‍රතිශක්තිකරණයට, සෛල ප්‍රතිසංස්කරණය කරන්න වගේ දේවල් වලට අලුත් සොයා ගැනීම අනිවාර්යෙන්ම බිහි වෙනවා. මොකද අමරණීය වෙනවා කියන්නේ ශරීරයේ සදාකාලිකව පවත්වා ගැනීමනේ. ඉතින් ශරීරයේ නිතර නඩත්තු කරන්න සිදු වෙනවා. ඒකත් එක්කම අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. බාහිර තුවාල, වෛරස් වගේ දේවල් වලට කොයි ආකාරයෙන් ශරීරය ප්‍රතික්‍රියා කරයිද කියන කාරණය වගේම තාක්ෂණීය දියුණුවත් එක්ක මොන ආකාරයේ පිළියම් එයිද කියන එකත් ප්‍රශ්නයට නැගිය යුතුම කාරණයක්. ඒ වගේම ජලය, ආහාර වගේ අවශ්‍යතා වෙනස් වෙන්න පුළුවන් වගේම දැන් අපි මේ ගන්න ආහාර වේල් පවා සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට දිව පිනවන ආහාර වෙනුවට ප්‍රෝටීන, විටමින් ඇතුළු ආහාර කුඩා ප්‍රමාණයක් පමණක් ගැනීමට අමරණීය මිනිසා පුරුදු වෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා. Tamanට ජීවත් වෙන්න තියෙන කාලය වැඩි වීමත් එක්ක මිනිසා යම් තාක් දුරකට අලස වෙයි කියලා හිතන්න පුළුවන්. මොකද එයාලට අවශ්‍ය තරමටත් වඩා කාලය තියෙනවා. ඒ වගේම එයාලගේ ආශාවන්, සතුට වගේ දේවල් දැන් තියෙනවට වඩා ගොඩක් දුරට වෙනස් වේවි. නිකමට හිතලා බලන්න, කවදා හරි මැරෙන බව දැන දැනත් අපි ආශාවන් නිසා මොනතරම් වේදනාව විඳිනවද? මොනතරම් දේවල් කරනවද? එතකොට හිතලා බලන්න ජීවිතයේ සදාකාලික නම් මොන වගේ ආත්මාර්ථකාමී හැඟීමක් මිනිස්සු දක්වාවිද කියලා. ඒ වගේම දැන් ජීවන විලාසිතාවට වඩා ලොකු වෙනස්කම් සහිත ජීවන විලාසිතා අමරණීය ජීවිතයේදී මිනිසාට දකින්න ලැබේවි. පවුලේ හිතවතුන් මිය යන්නේ නැහැ. ආදරණීයයන් මිය යන්නේ නැහැ. ඒක නිසා සමාජීය බැඳීම් අද තියෙන මට්ටමට වඩා හොඳ හෝ නරක විදියට වෙනස් වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒත් අපිට හරියටම අනුමාන කරන්න බෑනේ ඒක යහපත් ආකාරයටද අයහපත් ආකාරයටද වෙනස් වෙන්නේ කියලා. සමහර විට අපිට අමරණීයත්වයත් එක්ක ජීවිතයේ අර්ථය අමතක වෙලා යන්නත් පටන් ගනීවි. අපි අරමුණු සහ අපේ පැවැත්ම ගැන පමණක් හිතලා ආත්මාර්ථකාමී වීමේ සම්භාවිතාවයක් දක්වාවි කියලා හිතන්න පුළුවන්. ඒකට අපි සරල උදාහරණයක් ගත්තොත් අපිට සදාකාලික ජීවිතයකට විශාල ගෙදරක් ඕන වෙනවා. අපේ පරම්පරාවට. මොකද කවුරුත් මැරෙන්නේ නැහැ. හැමෝටම වැඩි වැඩියෙන් සල්ලි හොයන්න අවශ්‍ය වෙනවා. ඉතුරු කරන්න අවශ්‍ය වෙනවා. මේ දේවල් අමරණීය ජීවිතයක් ගෙවන මිනිස්සුන්ට සාධාරණයි වගේ පෙනුනත් ඒක නිසා අපේ හොඳ කියන වැදගත්ම දේ අපිට අහිමි වෙලා යන්න පුළුවන්. හිතලා බලන්න දවසින් දවස අලුත් දරුවන් ඉපදෙනකොට වැඩිහිටියන් අඩු නොවි ඔවුනුත් ජීවත් වෙනකොට ලෝකයේ ජනගහනය මොනතරම් වෙයිද? එයාලට ජලය, ආහාර, විදුලිය වගේ සම්පත් විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. එතකොට අපිට දැනට අවශ්‍ය සම්පත් ප්‍රමාණය දහස් ගුණයකින් ඉහළ යනවා. ඒක ව්‍යාපාරික පැත්තෙන් ගොඩක් හොඳ දෙයක් වුණත් පාරිසරික පැත්තෙන් යහපත් ලෙස බලපායි කියලා අපිට හිතන්න අමාරුයි. එතකොට ජනතාව පාලනය කිරීම, සෞඛ්‍ය, කළමනාකරණය සම්බන්ධයෙන්ුත් විශාල මෙහෙවරක් අවශ්‍ය වෙනවා. මිනිසාගේ අමරණීයත්වයෙන් අහිතකරම බලපෑම ඇති වෙන්නේ ස්වභාව ධර්මයට, ස්වභාවික පරිසරයට. අසීමිත ජනවර්ගයා එක්ක වනාන්තර එලි කරලා තට්ටු නිවාස ඉදිවේවි. මාර්ග ඔස්සේ බිලියන ගණනින් ගුවනින් සහ පොළවෙන් වාහන ගමන් ගනීවි. ජල මාර්ගවලට පවා හානි වේවි. අන්න එතකොට මිනිසාගේ අමරණීයත්වය පරදවන්නට ස්වභාව ධර්මයේ නැගිටීමක් බලාපොරොත්තු වෙන්න වෙනවා මනුෂ්‍ය වර්ගයාට. වර්ගයාගේ වැඩිවීමත් එක්ක ඉඩකඩම් වලට රටවල් බෙදා ගන්න විතරක් නෙවෙයි
ග්‍රහලෝක පවා බෙදා ගන්න සටන් නැති වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් එක්ක වෙනත් ග්‍රහලෝකවල පවා පදිංචියට යන්න මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ ඉඩ ප්‍රමාණය සීමිත වුණත් කිසිම මිනිසෙකු නොමියන නිසා. කෘත්‍රිම බුද්ධියට සියල්ල බාර දීලා මිනිසු බලාගෙන ඉඳීවි ක්‍රියාවලයන් දිහා. ඒක ආරක්ෂිත හැඟීමකට වඩා අනාරක්ෂිත බවක් ගනීවි. අපි දැනට නොහිතපු භයානක වෛරස් පවා බිහිවීමේ අවදානමක් තියෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේම මරණය ගැන තියෙන හැඟීම අහිමිවීම මිනිසාව සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. සංස්කෘතිය, දර්ශනයන්, ආගම්වලින් උගන්වපු දේවල් වෙනස් වෙනකොට සමාජයේ උඩි යටිකුරු වෙයි. ජීවිතයේ සැබෑ අරමුණු අමතක කරලා පූ අරමුණු මත දිවීම ආරම්භ වේවි. ඉතින් හිතවතුනි, ඔයාලට අමරණීය ජීවිතයක් ලැබුණොත් තෝරගන්නවද? එහෙම වුණොත් මොකක් වෙයිද? අද අපි කතා කරේ මිනිසාට අමරණීය ජීවිතයක් ලැබුණොත් මොකක් වෙයිද කියන කාරණය ගැන. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ගැන? ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.